අනිවාර්යෙන් ඔයාට පුතේ ලොකුම ලොකු මානසික ලෙඩක්. මේ ඔයාටත් වෙලා තියෙද පුතේ මේ ඔය සාලේ ඉඳන් කාමරේට මොනවා හරි දෙයක් ගන්න ගියාට පස්සේ කාමරේට ගියාට පස්සේ හිතා ගන්න බෑ මොකද්ද ගන්න ආවේ කියලා. වෙලා තියෙද? වෙලා තියෙද? එහෙනම් අනිවාර්යෙන් ඔයාට පුතේ ලොකුම ලොකු මානසික ලෙඩක් කියලා කවුරු හරි කිව්වොත් ඒක බොරුවක්. හරි. ඒක පුතේ ඔයාට විතරක් නෙමෙයි ඕනෑම නිරෝගී පුද්ගලයෙක්ට වෙන දෙයක්. හරි. ඔයාට විතරක් වෙන දෙයක් නෙමෙයි ඒක. හරි. ඔකට පුතේ අපි නමක් කියනවා මේ ඩෝවේ කන්සෙප්ට් එක. නැත්තම් පුතේ ඩෝවේ ඉෆෙක්ට් එක කියලා තමයි ඔකට කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පුතේ මොලේ වැඩ කරන්නේ ඔයා ඉන්න පරිසරයක් තමයි. හරි. ඔයා ඉන්න පරිසරය අනුව තමයි මොලේ වැඩ කරන්නේ. හරි. දැන් ඔයා ක්ලාස් එකේ ඉන්නවනම් ක්ලාස් එකට අනුව තමයි පුතේ මොලේ වැඩ කරන්නේ. හරි. ඒක සාලේ ඉඳිද්ද සාලේ තියෙන පරිසරයට අනුව තමයි මොලේ හැඩ ගැසෙලා තියෙන්නේ. ඒ කියන්නේ පේන දේවල් අනුව ඒවත් එක්ක තමයි හැඩ ගැහිලා තියෙන්නේ. හැබැයි ඔයා පුතේ සාලේ ඉඳන් කාමරේට යද්දි ඔයා මොකක්වත් දොරක් පහු කරනවනේ දොරක්. හරි මොනවා හරි දෙයක් පහු කරනවනේ. කියන්නේ වෙනම පරිසරයකනේ ඇතුල් වෙන්නේ. දැන් ඇතුළට යද්දි මොලේ කල්පනා කරන හරි. දැන් පරණ පරිච්ඡේදය ඉවරයි. පරණ ටයිම් පීරියඩ් එක ඉවරයි. දැන් මේක අලුත් තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පරණ දේවල් සියල්ලම ඉවරයි. අලුත් දෙයක් පටන් ගන්න. අලුත් පීරියඩ් එකක් පටන් ගන්න. අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න කියලා මේ මොලේ දැන් හිතනවා. හරිද? ඊට පස්සේ මොලේ මොකද්ද කරන්නේ? පරණ දේවල් සාලේ තිබ්බ සියලු දේවල් පුතේ මොලේ අමතක කරලා දානවා. මොලේ අමතක කරලා දානවා මේ අලුත් දෙයට හැඩ ගැහෙන්න. දැන් මෙමරි රීසෙට් එකක් කරගන්න. මේ ඕක ICT ළමයි දන්නවා RAM එකෙන් වෙන්නේ ඔය වැඩේමනේ. random access memory. නැශ්‍ය මතකයක්ද මොකද්ද කියලානේ ඔය ICT ළමයින්ට උගන්වන්නේ. RAM එකෙන් මොකද්ද කරන්නේ? RAM එකේ පුතේ මතකය తాවකාලික මතකයක් කියන්නේ. ඒ කියන්නේ දැන් ICT ළමයි මොකක් හරි software එකක පුතේ වැඩ කර ඉන්නේ. හරි. software එකේ වැඩ කර ඉඳිද්දි මේ එයා ඒ software එකේ data ටික save කරන්නේ නැතුව ඒ software එක close කරලා දානවා. close කරලා දාලා අලුත් software එකක් open කරගන්නවා. හරි. open කරගෙන ආයෙ පුතේ මොකක් හරි දෙයකට ඒ ළමයාට ඕන වෙනවා මේ පරණ software එකේ යන data ටික. හැබැයි ගන්න පුළුවන්ද? ගන්න බෑ. ඒක එයා save කරේ නෑ. ඒතකොට පුතේ RAM එකෙන් ඒ පරණ software එකේ දේවල් ටික clear කරලා අලුත් software එකකට ඉඩ හදලා දෙනවා RAM එක. හරි. ඔයා පුතේ කාමරෙන්කින් තවත් කාම නැත්නම් සාලෙන් කාමරයට යද්දී ඔය කෙටි වේලාවක් ඇතුළතනේ සියලු දේවල් වෙනස් වෙන්නේ. අද දොරෙන් ඇතුළු වෙන ගමන් කෙලින්ම කාමරෙන් ඇතුළු වෙනවත් එක්කම පුතේ කෙටි කාලීනව සියලු පරිසරය මාරු වෙනවනේ කෙටි කාලෙකින් පරිසරය මාරු. ඔයාට දොර ඇතුළට ගිය ගමන් ඔයාට පේන්නේ මොනවද? එක්ක පුතේ ඇඳ උඩක තියෙන ඇඳුමක්. නැත්නම් මේසේ උඩ තියෙන ෆෝන් එකක්. නැත්නම් මේසේ උඩ තියෙන කෝප්පයක්. එතකොට ඔයා සාලේ ඉඳන් මොනවා හරි ගන්න තමයි කාමරයට යන්නේ. හැබැයි අර මොලේ විසින් පුතේ අර අලුත් පරිසරයට හැඩ ගැහිමත් එක්ක අර දේවල් දැක්කත් එක්කම පුතේ මොලේ විසින් හැඩ ගැහිමත් එක්ක අර පරණ දේවල් ටික යටපත් කරලා දානවා. මොලෙන් යටපත් කරනවා. හරි. ඊට පස්සේ ඔයාලට ගණ්ඩාවේ මොකක්ද කියන එක අමතකයි. මේක පුතේ ඇත්ත දොරවල් වලින් යද්දි විතරක් නෙමෙයි. හරි. ගේම් වල දොරක් ඇතුලෙන් ඔයා ගියත් ඕකම වෙනවා. මට නම් අනන්තවත් වෙලා තියෙනවා ටොම් රයිඩර් ඊට පස්සේ පාක් ඩ්‍රයිව් වගේ මොකක් හරි කාමරයක දොරක් අරගෙන ඇතුළට එනවා. ඇතුළට ගියාට පස්සේ කරන්ඩාවේ මොකක්ද කියන එක අමතකයි. මිෂන් එක මොකක්ද කියලා අමතකයි. මොකක්ද ගණ්ඩාවේ කියලා අමතකයි. ඒක පුතේ මොලේ හැටියක්. අර ඒක ඇත්ත දොරවල් වලින් යද්දිත් එහෙමමයි. නැත්තම් පුතේ ගේම් එකක දොරවල් ඇතුළෙන් යද්දිත් එහෙමමයි. හරි. කිසිම වෙනසක් නැහැ. ඉතින් මේක මගහරව ගන්න බෑද? පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. පළවෙනි එක ඔයාලට පුළුවන් මේ සාලේ ඉඳන් කාමරේට ගණ්ඩෝ යන දේ මොකද්ද කරන්න යන්නේ කියලා ඔයා හයියෙන් කෑ ගහනවා. මම පෑන ගන්න යන්නේ කියලා හයියෙන් කෑ ගහනවා. නැත්තම් ඔයාලට පුළුවන් ඉමේජිනේෂන් කරන්න. ඒ කියන්නේ ඔයාගේ අතේ දැන් ඔයා කරන්න යන වැඩේ නැත්තම් ඔයා ගන්න යන ද්‍රව්‍ය අතේ තියනවා වගේ. ඒ කරන්න යන වැඩේ අතේ තියනවා වගේ නම් හිතන්න බෑ. හරි. මොකක් හරි ගන්න නම් යන කෝප්පයක් ගන්න නම් යන්නේ. කෝප්පේ දැන් ඔයාගේ අතේ තියනවා වගේ ඉමේජින් කරන්න. එතකොට මේ දැන් ඔයාලට ආයේ අර කලින් දේ දැන් අමතක වුණා. කාමරේට ගියාට පස්සේ අමතක වුණා. මොකද්ද කරන්න පුළුවන්? දැන් පුතේ ඔයා කොච්චර කාමරේ ඉඳන් මතක් කරත් අර කරන්න ආපු දේ ගොඩක් අමාරුයි මතකෙට ගන්න. ඔයා කරන්න තියෙන ලේසි ක්‍රමයක් මේ ගොඩක් වෙලාවට වැඩ කරනවා. ඔයා ආයේ හිටපු තැනටම යන්න. හිටපු තැනටම ගිහිල්ලා කරන්න ආව වැඩේ නැත්තම් ගන්න ආව දේ මතක් කරන්න. ඒ කියන්නේ සාලේ ඉඳන් කාමරයට ගියා නම් හරි කාමරයට යද්දි අමතක වෙලානේ අර ඔයා ගන්න ගියපු දේ මොකද්ද කියලා. ඔයා ආයෙ පාරක් සාලෙට යන්න. හරි. සාලේ ඉඳන් මතක් කරන්න. එතකොට සාමාන්‍යයෙන් පුතේ මොලේට ඒ දේ මතකෙට ගන්න ලේසි. අර හිත පරණ තැන ඉඳන් මතක් කරද්දි පුතේ ඒක මතකෙට ඉක්මනට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මොලේ. සමහර දේවල් නම් මෙලෝ මතකයක් නැති උන්ට නම් කොහොමවත් මතකෙට ගන්න අමාරුයි. හරි. සාමාන්‍ය මිනිස්සෙට නම් පුළුවන් ඕක කරන්න. මේක මානසික ලෙඩක්වත් මතකයේ අමතක වීමක් නම් මේක මේ එන ලොකු ලෙඩක්වත් එහෙම මගුලක් නෙමෙයි. මේක ඕනෑම නිරෝගී පුද්ගලයෙක්ට තියෙන සාමාන්‍ය දෙයක්. මොලේ ගන්න ආතල් එකක් මේක.
හරි මොලේ ගන්න ආතල් එකක් වගේ මේක ඔයාට විතරක් තියෙනවා අනේ බය වෙන්න එපා මේක මේ හරිම විද්‍යාඥයෝ මට මතක විදියට මට හරියට ප්‍රොනවුන්ස් කරන්න බෑ නම මම හරිනම් නෝටර්ඩෑම් කියලා විශ්වවිද්‍යාලයක් තියෙනවා ඒකේ මහාචාර්යවරු පවා පුතේ මේ concept එක ගැන පරීක්ෂණ කරලා තියෙනවා මේක සාමාන්‍ය තත්ත්වයක් කියලා ඔප්පු කරලා තියෙනවා ඒක නිසා බය වෙන්න එපා මේක මේ දොරක් ඇතුළට යද්දි නෙමෙයි ඔයාලට මේක සාමාන්‍ය වෙලාවෙත් දැන් ඔයා TikTok එකේ නැත්නම් Facebook එකේ නැත්නම් YouTube එකේ ඉන්නකොට මොකක් හරි දෙයකට දැන් ඔන්න මොනවා හරි මතක් වෙලා ඔන්න දැන් ඔයාලට අද අපි කරමු 2017 O level paper එක download කරගන්න හරි දැන් ඔයා මොකද්ද ගන්න TikTok app එක close කරලා යනවා paper එක download කරන්න ඕනවා දැන් Chrome එකට ගිහිල්ලා නැත්නම් මොකක් හරි web browser එකකට ගිහිල්ලා search bar එක open කරගන්න. හරි search bar එක open කරගෙන අම්මට මතක නෑ මොකටද ආවේ කියලා. ඇයි ඒ? ඕකත් පුතේ doorway concept එකේ මේක effect එකේ මේක. ඕකට අපි කියනවා digital doorway effect එකක් කියලා. ඒක digital platform එකක් කරහා වෙච්ච දෙයකට පුතේ අපි කියනවා digital doorway concept එකක් නැත්නම් effect එක කියලා. හරි. ඒක සාමාන්‍යයි. හරි. එතකොට අර app එකේ ඉඳන් වෙන app එකකට යද්දි පුතේ මොලේ විසින් සියලු දේවල් නිකන් අමතක කරලා දාන්න. හරි. එතකොට ගණ්ඩ ගිය පුතේ නැත්නම් search කරන්න ගිය දේ පුතේ මතකේ නැතුව යනවා.